ලෙඩලා. එයා ලෙඩලා අලුයා. මම හොඳට ඉන්නවා. ඔයා මොකද නිකන් උස පයින්න වගේ ඇවිල්ලා ඉන්නේ. නටන්නේ මම. ආන්ජලෝ මොනවද කරන්නේ? මම තම්මට්ටම් ගහනවා. අපේ තාත්තා YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මේ පිටිපස්සේ ඉන්නකෝ. කෝ. උඩේට වෙයිද? තාත්තට තනියම නෑ පොඩ්ඩක්. තාත්තා ලෙඩ. තාත්තට පොඩ්ඩක් ලෙඩද? අයි බිත්තිවල මට මේෂන් කරනවා හරියට පොඩ්ඩක් පිට් එක වැඩි කියලා. හරිය. මම උඹලා දිහා බලන් කියන්නේ හරියට. මෙහෙම කරනවා වැඩි නෑ. මෙහෙම කරලා වැඩි කියලා හරියට. හරිය. පල්ලෑ කරන්න කිව්වා මෙහෙම පල්ලෑ කරන්න. මේ අපේ ෆේමස් YouTuber. ගැම්මත් තමයි ඉතින් යාළුවනේ. ආයෙත් අහලා. අපි කිරිබොන කාලේ YouTube. තාම කර. අපි 9ටත් කිරිදුවා යාළුවෝ. කොප්පු පෙන්නලා. ආයි කිය. ඔබ ගිහිල්ලා කැප්පයක් අනිත් පැත්තට දාන්න මයික් එක මෙහෙම කරලා. අපි අක්කුන්ටත් කොප්පු පෙන්නලා. යෝ යෝ. මේගොල්ලෝ චෙස් අදිනවා මේ වෙලාවේ. කෙස් අදිනවා. චෙස්. යම්ම තාමිතර සින්දුවක් කියන්න. ඒ සින්දු සූන තිරන. අපිත් එක්ක කලුතෙන් අය සම්බන්ධ වෙලා ඉන්නවා. හයි කියන්න. අලුත් සමාජිකය. හයි කියන්න. එයා තමයි හෙලෝ බයි. මේ නිදිමතේ ඉන්නේ. මෙයා නිදිමතේ දැන්. මම ගෙල්ලෝම බලනවා Instagram. මට මගේ මොකද ලැබෙන්න ඉන්ස්ට්‍රා. 35 ඉන්නේ. දැන් 3යි වෙලාව. 4ට 10යි. උන් 9ට විතර තමයි සින්දු කියන්නේ. මේ තින් ජැකට් එක තියෙනවා. ගායකයා නැහැ. ගායකයා ලිෆ්ට්. අපි දැන් කොණ්ඩේ කපන්න ඇවිල්ලා ඉන්නේ. අර දෙන්නගේ. ඔව්. අර දෙන්න. කොල්ඩ් එක බලන්නේ මේ අර දෙන්න එක්කෙනෙක්. අර තව එක්කෙනෙක්. මෙයා තාම මෙතන. ඒ ගානකට පස්සේ දැන් තමයි අංජලෝ සින්දු කියන්න යන්නේ. ඔව්. අපි උදේ 10ට විතර ආවේ දැන්. හෙලෝ මගේ රත්තරන් යාළුවෝ. මගේ රිමෝට් තාම. අන්තිම මොහොතේ ආවේ. එයා තමයි හරි වෙලාවට ආවේ අද. නෑ අපි තමයි ආයේ හරි වෙලාවට. අපි දැන් ආයේ කොණ්ඩ කපාගෙන ඔක්කොම කරගෙන ආවා. කොල්ල කපාගෙන ආවේ යාළුවනේ මේ. කැතයි. කැත නෑ. කැත නෑ. ඔව් පිටසල ආත්මගේ බය නෑ බය නැති වෙනවා දැන් හරිද? ඕන්න ඔයා දැන් ගැම්මෙන් ඉන්න ඕන හරිද? ඔබ බය වෙලා කියන්නේ බා මේ වොයිස් එක අවුල. ඔව් ඈ. ඔන්න දැන් ඊළඟට සින්දු කියන්න යන්න ඉන්න ගැම්මක් තමයි මේ. බන් ආපෝ ගියා. ආන්ජලෝ. හරියා. all the best. all the best එනම්. ඩියුටිස් එකකට ඉන්න අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. Thank you. නෑ ඇත්තටම හොඳයි. අවුට් කියන්නේ ගානේ. දැන් වාගේ මොකද තත්ත්වේ? අපි කන්නයි යන්නේ. අපි කන්නේ මොනවද කන්නේ? සිංහලෙන් කියන්න ඕනේ. ඔව්. ආ? උඹ මොනවද කියන්නේ සිංහලෙන්? ඒක ගියපන් ඉතාලි. අපි තොප්ප චිපොල කන්නයි යන්නේ. අපි තොන්න චිපොල්ල කන්නයි යන්නේ. අපි පොඩි මොඩිෆයි එකක් කරා එකට කෙබබ් දාලා දාලා මූතාව දාලා මේ සෝස් දාලා සල්සයි වෙනම එකක් ඔක්කොම සෝස් දාලා දැන් අපිට බඩ යන සීන් නැති ශ්‍රී ලංකාවේ නේද? පුරු කෑමක් කන්න යන්නේ. අනිවාර්යෙන්. තව ටිකෙන් ලංකාවේ කඩේකටත් යනවා. ඉතාලියක ශ්‍රී ලංකාවෙන් කළා නෑ ඉතාලිය එක ශ්‍රී ලංකාවෙන් ඇවිල්ලා ඒක උරුකෑමක් ඔව්. ශ්‍රී ලංකාවට යන්නේ. ශ්‍රී ලංකාවට නැහැ ඒක අපි කිව්වට මෙතන වෙන්නේ මෙහෙ ඉතාලි කෑමයි මුන්ගේ අර රටේ කෑම එකයි මික්ස් වෙන්නේ. ඒක අපි තාම මික්ස් කරනවා ඔව්. ඒ තුනම දාන්න ඕනේ එතකොට. අපි ඉගෙන කොත්තු ටිකක් දාන්න ඕනේ. ඊතර ශ්‍රී ලංකන ආ. චීස් ටිකක් දාන්න. අපි චීස් කොත්තු ගන්නනේ. චීස් කොත්තු දිනනවද? ඒක කරන්නේ වෙන මේ බාන්න මහන්සිය නැටි vlog එක කරන්න අද අපිට ආලෝකයේ සපයන්න රජිත් ජයවර්ධන අද අපි අරින්නයි යන්නේ. ඕපන් කරන්න. පීසා එක අන්බොක්ස් කරන්න යන්නේ. ඒකටම අපිට බොක්ස් එකත් එක්ක කොළ වගේක් හම්බෙලා තියෙනවා. තව ගෑරප්පු තුනක් හම්බෙලා තියෙනවා. තව මේ වගේ ඇලුමිනියම් කොලයක් හම්බෙලා තියෙනවා. ඒක අපිට වෙන දේවල් වල පාවිච්චි ඔව්. කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ ආකාරයේ රසම රස තොන්න චිපොල්ලෝ කෙබාබ් සල්සා
පික්කන්දේ පීසක් අලුත්ම ජාතියේ පීසයක් අපි මේ අස්තයි මොඩිෆයි කරලා හදාගත්තා. ගැම්මත් තමයි. අපි දැන් මේක කයි රෝල් ඉඳගෙන කන්නයි යන්නේ. අපි පාරින් තව මේ කන්න හිතාන ඉන්නේ. හරි ඕන එක. ගනින් ගනින් දැන් ඔක බහ. දැන් කියපන් විස්තරේ. අපි අද වාගේ සතුට සමරන්න හරි යනවා. මේ රෂාන්ගේ ප්‍රධාන අනුග්‍රහයෙන් මගේ විතර රොටි 3යි මගේ උපානුග්‍රහයෙන් මෙයා බීම අනුග්‍රහ කරලා තියෙනවා. මෝ පීසා අනුග්‍රහ කරා ඉස්සෙල්ලා ඉන්න මම දැන් විතර රොටි කොත්තු අනුග්‍රහ කරලා තියෙනවා. පීසා අනුග්‍රහ කිරීමද කන්නයි. ඔව් නෑ අපි අයි. අනුභව කිරීමට කන්නේ. අනුග්‍රහ කරන්න කන්න. අපි ගත්තේ මොනවද කියලා වෙන්න. අපි ක්‍රීම් සෝඩා ගත්තා යාළුවෝ. ක්‍රීම් සෝඩායි නෙක්ටෝ. ඕක මගේ අකෝ. අපි ටෙස්ට් කරනවා. මම ටෙස්ට් කරන්න. වීදුරුවට ලයිට් එක දාලා බලන්න මම ඇතුලේ රොඩුද කියලා. ඕන පිටුල දාන්න. බලන්න සද්දේනවා. හරි අපි දැන් දාගත්තා චීස් කියපන්. ආරයි ඉතින් කිසිම නෑ. චීස් එනවා. වැදුන එක සොට් එක නෑ. ඒ මොකද? ඒ මොකද? රත්විලාගේ වැඩේ. මොකද? වාමක දියදික රත්විලාගේ නෙක්ට බීන. අයියෝ පොඩි කාලේ තින්ගදී අතල්ලයක් ගන්න. කො ආගේ? ආයාගේ රතු. මගේ කහ වෙලාක් දන්නේ නැහැ. පළවෙනි පාර පුරලා කාලා ආයෙක. දැන් කොල්ලන්ට බඩ පිරලා තියෙන්නේ. come on රෂාන් come on. අවුරුදු come on ගැම්මත් තමයි. ඕකේ. එහෙනම් අපි කැපෙන්න යන්නේ. ඔයාලට මොකද තත්ත්වය කාලා දැන්? කෑ වැඩි අමාරුයි. ඔයාගේ ආමාශය තත්ත්වය මොකද? එනාර නෙමෙයි ආමාශය තත්ත්වය. සිලෙක්ටඩ් කන්ටෙස්ට්ලා කවදා කියලා ඉක්මනින් දැනගන්න ඕනේද? තේරිලා නම් ඉහතින් කියලා තියෙන දිනෙන් සූදානම් වෙන්න. මේ වගේම ඉදිරියට අදාළ සූදානම් කඩේ ස්තුතියි. අද මුත් යන්නේ. සිලෙක්ට් කරපු කට්ටිය කවුද කියලා දාලා නැහැ. නෑ දාලා නෑ නේ අකෝ. උන් අහනවා වෙරෝනා පූර්ණ කාද දෙනුන් දෙන්නේ. හරිද? බඩු දාලා දෙනවා. පොඩ්ඩක් ඉවසන්න මහත්වරුනි කියලා. එහෙනම් බයි. මහත්වරුනි එහෙනම් අපි කැපෙන්න කැපෙන්න යන්නේ. කැපෙනවා කියන්නේ මෙයාලා කැපෙන්නේ නැහැ මෙයාලා යන්නේ. අපි ගිහින් කවදා හමු වෙන්නේ දැන් බොකක් සෙට් එකගෙන ඉන්නේ. හමු වෙන්නේ ඉපදිනද අපි හෙට හවස හමු වෙන්නේ අපි. දවසක් වෙන් මිදෙනවා අපි. යම්මත් තමයි. බලන් ඉන්නට චවුගේ. යනවා. දවුරෙන් බුස්සන්නේ. යන්න අවසරයි. අද ඉවරයි. අපි කුඩු කාලා අමාරුයි. මම බඩ මේ අඩු කෑවේ. සත්තාල ළමයි කම්බෙන් දෙන්නේ. බබා හෙට උදේට වාට දෙනවා. ඔයා තමයි අපේ මගේ මේ හර්ෂිට දෙන්න හර්ෂිට. හර්ෂිට නේ මගේ බබාගේ මෙයා මඤ්ඤා. පායියා. හරි. චාව්.